අද ඩෙසර්ට් බ්ලූම් YouTube channel එකේ මේ විනාඩි කිහිපය වෙන් වෙන්නේ ඓතිහාසික මෙන්ම ජනාකර්ෂණයේ ඉහළම තැනක් ගත් පූජනීය භූමියක් පිළිබඳව. රත්නපුර සිට ඇඹිලිපිටිය දෙසට ගමන් කරද්දී කොළඹගේ යාර ප්‍රදේශයේ කුබුක් සෙවණට ඉහළින් හුදෙකලා කඳුවැටියක් අසල අප නෙත ගැටෙන මේ මනස්කාන්ත සංඝපාල රජමහා විහාරය පිහිටා තිබේ. මෙහි ආරම්භය ක්‍රිස්තු පූර්ව 161 131 කාලයක් දක්වා දිව යන අතර මෙම විහාරස්ථානය ප්‍රෞಢ වූ ඉතිහාසයකට උරුමකම් කියන බව සාක්ෂි සාධක සහිතවම මෙහි පැමිණෙන ඕනෑම කෙනෙකුට දැකගත හැකි වේ. මෙය දුටුගැමුණු රජතුමාගේ දසමහයෝධයන්ගෙන් කෙනෙකු වන පුස්සදේව යෝධයා විසින් සසුනට පරිත්‍යාග කළ මහා පින්කමක ජීවමාන සාධකයක් බව ඉතිහාසයේ සඳහන්. පුස්සදේව යෝධයා පුස්සදේව රහතන් වහන්සේ බවට පත් වූ වගත් පුස්සදේව රහතන් වහන්සේගේ භක්මාවශේෂ තැන්පත් කළ ස්ථානය මේ අසලම අපට දකගත හැකිය. අනුරාධපුර යුගයේ සිට නුවර යුගය දක්වා විස්මය දනවන බොහෝ නිර්මාණ අතරින් ගල්ලෙන් සොළොස් මහා කවි අග්ගෙඩිගල මෙන්ම එහි පිහිටා ඇති ගල් ගුහාද මෙහි යන එන කාගේත් නෙත් සිත් පිනවීමට සමත් නිර්මාණ ලෙස දැක්විය හැක. සොබා දහමට ආදරය කරන ඔබ තවමත් මෙහි පැමිණ නැත්නම් එන්න වරක් හෝ මෙහි පැමිණ වන්දනාමාන කරන අතරතුරේ සොබා දහමේ විචිත්‍රත්වය මනාව විඳ ගැනීමට ඔබට හැකිවනු ඇත.
ස්ථාන දැක බලා ගැනීමට අපගේ YouTube නාලිකාව සමග එකතු වන්න.